අඩි 57ක්, විශ්කම්භය අඩි 33ක්, ඒ වගේම පරිවාර කෝඩු 220කට අධික සංඛ්‍යාවක් මේ පටි ආකාරයෙන් බැලුවොත් විදුලි බුබුලු පටි 4000කට ආසන්න සංඛ්‍යාවක්. ඒවා විදුලි බුබුලු ආකාරයෙන් බැලුවොත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ 60-70000ක් වෙනවා. සිටිනවා වැඩම වදාළ අතිගෞරවනීය ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ අතින් මේ මල් වට්ටිය බුදුන් වහන්සේට පූජා කරමින් අපි අද දින මේ ප්‍රදර්ශනීය කටයුතු ආරම්භ කරමු. ඉතින් ආරාධනා කර සිටිනවා ඔබ වහන්සේට নমස්කාර පූර්වකව ඒ කටයුතු සඳහා අවස්ථාව සලසා දෙනමින්. පිඩු පිණිස පිවිසිය හැකි ගම්මානයක් මද ඈතින් පිහිටා තිබුණා. මේ ප්‍රදේශය නිවන සොයා වීරිය වඩන අයෙකුට සුදුසුම වාසස්ථානයක් බව බෝසතාණන් වහන්සේට වැටහුණා. මහබෝසතාණන් වහන්සේ එකල දඹදිව විමුක්තිය පිණිස ප්‍රකට වී තිබූ සිරුරට දුක් දීමේ ක්‍රමවේදය පුරුදු කරන්නට පටන් ගත්තා. දෙවෙන් උඩුතල්ල තද කරගෙන දත් වලින් දත් ගටාගෙන අකුසල් බැහැර කිරීමට දැඩි අධිෂ්ඨානයකින් වීරිය කළා. එවිට මුළු සිරුරින්ම දහඩිය ගලාගෙන ගියා. තද හිසරදය ඇති වුණා. ඉන්පසුව මාරාන්තික දුක්ගෙන දින අප්‍රාණික ධානය වඩන්නට පටන් ගත්තා. පිළිවෙලින් නාසයෙන් කටින් කන්වලින් වාතය ඇතුළු වන පිටවන එකත් නතර කළා. සිරුරට අප්‍රමාණ දුක් දුන්නා. උන්වහන්සේ මහා වැස්සේ පවා අප්‍රමාණ වීරිය කළා. ඉන්පසු බෝසතාණන් වහන්සේ ආහාර ගැනීම ක්‍රමයෙන් අඩු කළා. අවසානයේදී සම්පූර්ණයෙන්ම ආහාර පාන ගැනීම නවත්වන්නට තීරණය කළා. එවිට දෙවිවරුන් මෙසේ පැවසුවා: ඔබ වහන්සේ ආහාර පාන නතර කළොත් අපි රෝම කුම්භ වලින් දිව්‍ය ඕජස් ඇතුළු කරනවා. එවිට මහබෝසතාණන් වහන්සේ මෙසේ කල්පනා කළා: දෙවියන් එහෙම කළොත් මගේ අධිෂ්ඨානය බොරුවක් වෙනවා. ඒ නිසා දවසකට හාල්ලටයක් මුංගටයක් හෝ කඩල තැඹූ ඉස්මෝකුරක් වළඳනවා. බෝසතාණන් වහන්සේ වසර 6ක් පුරා දුෂ්කර ක්‍රියා කළා. උන්වහන්සේ සීක්‍රෙන් කෘෂ වුණා. අතපය කළුවැල් පුරුක්සේ වුණා. බෝසතාණන් වහන්සේ තම ශරීරය ස්පර්ශ කරද්දී මවිල් කුණු වී ගැලවී අතට ආවා. කුස අතගාන විට පිටකොන්ද අහුණා. පිටකොන්ද අතගාන විට කුස අහුණා.
පිණිස යම් ආකාරයකින් දුකක් දිය යුතුද? ඒ සෑම දුකක්ම මා විසින් ශරීරයට දුන්නා. නමුත් මාර්ගයක් හෝ ප්‍රතිපදාවක් සොයා ගැනීමට මට තවමත් හැකි වුණේ නැහැ. මට මතකයි එදා වප්මකුල් දිනේ දඹරුක් සෙවනේ මගේ සිත ආනාපාන සතිය තුළ සමාධිමත් වුණා. එදා ඇතිවුණු සැහැල්ලුවත් සැපයත් නැවත ඇති කරගත්තොත් ජීවිත අවබෝධය පිණිස මාර්ගයක් ප්‍රගුණ කරගන්න එය උදව්වක් වේවි. ඒ ආනාපාන සතිය වඩන්න මම නැවතත් උත්සාහ කළ යුතුයි. මේ අත්කිලමතානුයෝගයෙන් සම්මා සම්බුද්ධත්වය ලබන්න බෑ. ඒ නිසා මම දැන් ශරීරයට දුක් දීම නතර කරනවා. ශරීරය නැවත යම් පමණකට ශක්තිමත් කර ආනාපාන සතිය වඩනවා. උසින් අඩි 57ක් විශ්කම්භය අඩි 33ක් ඒ වගේම පරිවාර කෝඩු 220කට අධික සංඛ්‍යාවක් මේ පටි ආකාරයෙන් බැලුවොත් විදුලි බුබුලු පටි 4000කට ආසන්න සංඛ්‍යාවක් ඒවා විදුලි බුබුලු ආකාරයෙන් බැලුවොත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ 60-70000ක් වෙනවා. ඒ අන්තර්ගතය මෙහි ඒ වගේම මේ දර්ශනීය කැටයම් සියල්ල අතින් කැටයම් කටු වලින් කපා නිර්මාණය කළ ඒවා. මේ කලා නිර්මාණය මේ පහළ මාලේ මේ අපේ මෙවර තේමාව වූ දුෂ්කර ක්‍රියාව තේමා කරගෙන සිදු කළ නිර්මාණයක්. මේ සියල්ල නිම කළේ මේ මිල්ලතේ ඉහළ මිල්ලතේ ගමේ මේ තරුණ පිරිස. මේ නිර්මාණ සඳහා කිසිම ආකාරයක තාක්ෂණික ශිල්පී පිටතින්වත් කාර්මික ශිල්පී පිටතින්වත් කලා ශිල්පී පිටතින්වත් අප යොදාගත්තේ නැහැ. ඊට අමතරව පැවසිය යුතු විශේෂිතම දේ තමයි අන්තර්ජාලය තුළින් ඒව බලාගෙන කුඩු නිර්මාණය කර යුගයක මේ කුඩු රාජ්‍යය තුළ ඇති කිසිම දෙයක් තාක්ෂණික උදව්වකින් අන්තර්ජාලය තුළින් ගත් ඒවා නෙවෙයි. මේවා අපටම ආවේනික මේ කිරිඳුවැල මිල්ලතේ යෝගී ක්‍රීඩා සමාජයේම සැලැස්මවල් යෝගී ක්‍රීඩා සමාජයේම කලා අදහස් යෝගී ක්‍රීඩා සමාජයේම කැටයම් නිර්මාණ. ඉතින් මේවා ඔක්කොම මේ කිරිඳුවැල මිල්ලතේ යෝගී ක්‍රීඩා සමාජයේ විසින් සිදු කර ඒවා බව ඉතින් මේ අද දොළොස්වෙනි දින ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ වන විට ලක්ෂ 8කට ආසන්න පිරිසක් මේ වන විට මේ ස්ථානයේ කරා පැමිණෙනවා. ඉතින් මේ අති දර්ශනීය කුඩු රාජ්‍ය ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ අනුශාසනාව තුළ සඳහන් කළ පරිදි මේ කුඩු රාජ්‍ය මේ 2025 වසරේ මේ මුළු මහත් ලංකාව තුළ සිදු කළ සියලුම කූඩු වෙසක් පහන් කූඩු වලට වඩා අගතැන්පත් වන ප්‍රධානම කූඩු රාජ්‍යය. මෙහි උසින් මෙහි දිගින් පළලින් ඒ වගේම මේ නිර්මාණ දායකත්වය ඒ වගේම තිබෙන අලංකාරය ඒ වගේම යොදාගෙන තිබෙන මේ සියලුම
යාන්ත්‍රික නිර්මාණ තුලින් හැම එකකින්ම පිළිබිඹු වන්නේ මේ ශ්‍රී ලංකාවේ අංක 1 කෝඩු රාජ්‍ය බව. ඒ නිහතමානීව අප කිව යුතුයි අප පිළිගත යුතුයි. එය ගෞරවනීය ස්වාමීන් වහන්සේ සඳහන් කළ පරිදිම එසේමයි. එයට කලින් මට මතකයි මුලින්ම ස්වාධීන රූපවාහිනී සේවයේ මේ වෙසක් පොහොය දිනට සති දෙකකට කලින් මේ ස්ථානයට සම්ප්‍රාප්ත වුණා. ස්වාධීන රූපවාහිනී සේවය ඊළඟට වෙසක් පොහොයට කලින් දිනේ මේ ස්ථානයට සම්බන්ධ වුණා. ඊළඟට වෙසක් පොහොය දිනට පසු දිනේ මේ ස්ථානයට සම්බන්ධ වුණා. මේ අවස්ථා තුනේම ඔවුන් මේ මුළු මහත් ලංකාවාසී සියලුම දෙනාට ප්‍රකාශ කළේ කුමක්ද? ඉතින් මේ තරුණ පිරිසක් වැඩි පිරිසක් අපි හැමෝම එක් වෙලා මේ දින 13ක් වැනි කාලයක් මේ සම්බුද්ධත්ව තෙමගුල වෙනුවෙන් වාර්ෂිකව කරන ක්‍රියාදාමය තමයි නියැලිලා ඉන්නේ. දහවන පියවරනේ. ඉතින් ලංකාව පුරා වෙසෙන ඉපමණක් නෙවෙයි මුළු මහත් ලෝකය පුරාම මේ වෙසක් පුන් පොහොය නිමිති කරගෙන ඉදි වූ වෛවර්ණතම කෝඩු රාජ්‍යමයයි. ඉතින් ඊටම සතුටු සිතින් දැක බලා ගන්න මේ මද වේලාවක් රැඳී ඉඳලා පහන් සිත් ඇති කරගන්න සමහර විට ඔබ අංක වශයෙන් කිව්වොත් ඔබට ලැබෙන අංකය ලක්ෂ 8කට ආසන්න අංකයක් විය හැකියි. මොකද ඒසා විශාල පිරිසක් මේ මුළු මහත් දිවයින තුනම හතර විභාගයෙන් මේ ස්ථානයට සම්ප්‍රාප්ත වෙලා පසුගිය දින කීපේ මේ කෝඩු රාජ්‍ය නැරඹුවා. ඉතින් පහත් සිත් ඇති කරගන්න සියලුම දෙනා මද වේලාවක් රැඳී සිට ඊටම සතුටින් මේ කෝඩු රාජ්‍ය නැරඹුවා. ඒ වගේම විශේෂ මතක් කිරීමක් සිදු කරනවා. අපේ ආරාධනා පරිදි මේ ගෞරවනීය ආරාධිත අමුත්තන් සියලුම දෙනා කැඳවාගෙන යන ඒ කුසාවට निर्दय भावे नोरजनि दया गुणे पियंकरधा मोहल मत पीला विनसा आदमः धर्मे जलसा सत्य भले पिज वनलासो මා නැවත ආරාධනා කර සිටිනවා ආරාධිත අමුත්තන්ට පුංචි තේපැල් සංග්‍රහයක් තිබෙනවා පියන්තයගේ නිවසේ. ඒ නිසා එහි කැඳවාගෙන යන නිසා මා ආදරෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම සමුදායික මණ්ඩලය මතක් කර සිටිනවා. ඒ වගේම මා ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා සුළු ප්‍රමාදයකින් හෝ මේ පැමිණි අපේ ටයර් කඩේ සුසන්ත මහත්මයා ඉතාම ආදරෙන් මතක් කර සිටිනවා.
පැරකඩේ සුසන්ත මහත්මයා මේ අවස්ථාවේ මම හිතන්නේ මේ ස්ථානයට සම්ප්‍රාප්ත වුණා. ඉතින් අපේ ආරාධනාව ලැබ පැමිණි ඔබ ගෞරවයෙන් මා පිළිගන්නවා. ඉතින් මේ අවුරුද්දක් විතර ආසන්න කාලයක් නිදිමරාගෙන විඳපු දුක් අන්දරාවට වඩා මා ඊයේ සඳහන් කළා වෙසක් පොහෝ දින සිට මේ දක්වා ඔවුන් යම්කිසි මානසික පීඩාවක සිටිනවා. මේ තාක්ෂණික කණ්ඩායමට ඇතුළු වීමට ඇති දොරටුව මහා විශාල පිරිසක් පිටතින් පැමිණ පාවිච්චි කරන නිසා. ඉතින් මා ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම සංවිධායක මණ්ඩලයේ ඔය වැඩේ ඔබලත් නවත්තන්න. සංවිධායක මණ්ඩලයේ ඔය ඇතුළට ඔය ඔබගේ තාක්ෂණික දොරටුවෙන් දමන එක නවත්තන්න. ලැබුණා පණිවිඩයක් දැන් ආදරණීය සේනාධිර මාමා සංවිධායක මණ්ඩලයේ පුංචි ඇහුම්කන් දීමක් සිදු කරන්න ආරම්භ කරන්නයි සූදානම අර දන්සල. ඒ දන්සල ආරම්භ කරන්න සූදානම්. දැන් මා හිතන්නේ ඒ පහසුකම් සපයාගෙන වාහනයක් මේ ස්ථානයේ මං හිතන්නේ ගාල් කරනවා. ඒකට උදව් පදව් දෙන්න ගිහිල්ලා අපේ සංවිධායක මණ්ඩලය ඒ වගේම මේ දැන් සහෘදෙක් මට ආමන්ත්‍රණය කළා. ඔහු කොළඹ ප්‍රදේශයට තමයි මේ ස්ථානයට සම්ප්‍රාප්ත වී ඇත්තේ. ඔහු කියන්නේ ඉතා ඕනෑකමින් මුල සිට මේ පොලිමේ ඉඳලා ඇවිල්ලා මේ බලලා දැන් මේ වෙනකොට යම් කිසි වෙලාවක් විනාඩි 40ක් විතර ආරම්භයේ සිට